මෙසේ රත්නදත්ත රජුගේ පුත්කුමරු ශිල්පය හැදෑරීමට පක්ෂලා නුවරට පිටත් කර හරින ලද. हिंदी तो बहेगा अभी ये ना शिष्यानी දැන් ආරම්භ කරන්න. चलेगा नहीं आओ අපගේ බ්‍රහ්මදත්ත රජතුමා සනීපෙන් සිටීද? එහෙමයි ආචාර්යතුමනි. එහෙනම් ඔබට අද පටන් අපගේ තක්ෂලාවේ ශිල්ප හැදෑරීමට අවසර. මේ අතරතුර බරණැස් රජතුමා ශිල්ප හැදෑරීමට ගිය තම පුතු ශිල්ප හිමවා මේ රාජ ගවස එනතුරු මඟ බලනවා. राजा क्या हुआ नहीं महाराजी අපගේ පුතණුවන් ශිල්ප හැදෑරීමට දක්ෂලාටවත් දැන් හුඟක් කාලයක් ගත වී තිබේ නේද? එසේ රජතුමනි දැන් වසරකටත් වඩා කාලයක් ගත වෙනවා. වසරක් එසේමයි දේවිය දැන් අපි යමු. ඉවරයි ශිෂ්‍යනි අප සියලු දෙනා දැන් විස්තරණය කිරීමට නදියට नहीं यार ඔබේ දා මට පහර දුන්නා. මහරජු පසු මේ බලා ගන්නවා. ආතන් දුන්නා.
මැදුරු උඩ ගිහිල්ලා උඩ ගහලා මට තියෙනවා ප්‍රශ්නයක් විසඳගන්න. නෑ දේවිය දිසාපාමොක් ආචාර්ය පිළිබඳ. කැමති? කොහොමද දිසාපාමොක් ආචාර්ය මේ කඳ මං එනවා? මාගේ සෑත් දෙක ලටගසා මට පහර දුන්නා. ඒ කල වරදට ඇමති මෝට මරණ දඬුවම් දෙනු. පින්වත් රජතුමනි, එදා ඔබ කළ වරදට මා පහර දුන්නේ නැත්නම් ඔබ මේ වෙන විට පල් හොරේ. ඔබට මේ රජකම උනත් ලැබෙන්නේ නෑ රජතුමනි. ඔබ කියන්නේ සත්‍යයක් රජතුමනි. මට සමා වෙන්න රජතුමනි. මාගේ තරහ පාලනය කරගත නොහැකිුණා. එම නිසා මාගේ සිංහාසනය අපට බාර කරනවා. මට ওই සිංහාසනයෙන් පළක් නෑ රජතුමනි. එහෙනම් මාගේ රාජධානියේ අග්‍ර පුරোহিত ධුරය ඔබ දරන්න. එසේමයි රජතුමනි. ප්‍රීති බාරණසට යහපතක් උදා වේවා. මේ ආකාරයට බරණැස රජ දිසාපාමොක් ආචාර්ය තම පුරෝහිත ධුරයේ තබා ගනිමින් නැහැමි සෙමි රාජ්‍ය පාලනය කරන ලද. දයාබර සැලසෙමින් මෙතෙක් වේලා